නාපෝලි ඉඳන් මෝදනාවලට වෙනවා ගයක් ගන්න. 2,30,000ක යුරෝ 2,30,000ක ගයක් ගන්නවා. කාමර 4 බාඤ්ඤෝ දෙකක් එක්ක තෙරාසු තියෙනවා. ගෙදර විතරක් නෙමෙයි සම්පූර්ණ ගෘහ භාණ්ඩත් එක්ක තමයි මේගොල්ලන්ට මේ ගෙදර හම්බෙන්නේ. මේගොල්ලන් එන්නේ නාපෝලි ඉඳන් තකහනියක්ම ගයක් ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඇයි නාපෝලියෙන් මෙහෙට එන්න හිතුනේ? මේ සාමාන්‍යයෙන් ජීවත් වෙන්න වගේ ෆැමිලි එකකට ඇත්තටම හොඳයි මේ පරිසරය. ඒකට අපි දෙන්න කල්පනා කරා තීරණය කරා මෙහෙන් ගයක් ගමු කියලා. මම කිව්වා දිනේෂ් අයියා අපිට පුළුවන් ද මෙහෙ આવත් ගයක් ගන්න. නමුත් ඔක්කොම තියෙන්නේ හෙට රෙසිඩන්ට් ජොබ් බණම්මන ඔක්කොම තියෙන්නේ ජීවත් වෙන්නේ නාපෝලි. නාපෝලි ජීවත් වෙන්නේ. ඊට පස්සේ දිනේෂ් අයියා කිව්වා හරි මල්ලි එකටම මෙහෙට එන්න මෙහෙට ඇවිල්ලා ගයක් ගමු කියලා. ඒ විශ්වාසය මත තමයි අපි මෙහෙට ආවේ. ඉතාලියට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? ඇවිල්ලා අවුරුදු 2කමාරක් විතර වෙනවා. අවුරුදු 2කමාරයි. ඇත්තටම ගොඩක් සතුටුයි. දිනේෂ් අයියාගේ වචනේ අහලා තමයි ඇත්තටම බය නැතුව හැමදේම දාලා ආවේ දෙන්නගේම ජොබ් රිස්ක් එකක් අරගෙන ආවේ. මෙයාගේ වචනේ ඇත්තටම 100,000ක් විශ්වාස කරපු හින්දා තමයි ඉතින් බයක් නැතුව. ගොඩක් වෙලාවට අපි දකිනවා සමහර ආයතන පොරොන්දු දෙනවා. හැබැයි ඒවා ඉෂ්ට වෙන පොරොන්දු නෙවෙයි. ඔයගලන් හිතුන්නේ නැද්ද මේක ඇත්තමද අපි කොහොමද මේක විශ්වාස කරන්නේ? ඒ වගේ දෙයක් දැනුන්නේ නැද්ද? මෙයාත් හොඳ ජොබ් එකක් කරේ, පඩියත් හොඳයි, ගේට් අපි හොඳම ගේක හිටියේ. ඒ ඔක්කොම දාලා කරලා ඇත්තටම ආවේ දිනේෂ් අයියා කිව්වා දැන් අපි සෝෂල් මීඩියා වලින් දකිනවා ඇත්තටම දිනේෂ් අයියා මෙහෙම කරලා තියෙනවා මෙහෙම කරලා තියෙනවා. ඉතින් අපි දෙන්නත් හිතුවා කවදා හරි අපේ වීඩියෝ එකක් දවසක මේ විදියටම කරන්න ඕන කියලා. දිනේෂ් අයියා ඇත්තටම දිනේෂ් අයියා විශ්වාස කරපු හින්දා තමයි ඇත්තටම මෙතන ඉන්නේ. නැත්තම් මං හිතන්නේ ආ මෙහෙට එන්න පුළුවන් වෙයි කියලා. ඇත්තට මේ විශ්වාසයෙන් තමයි ආවේ. ඉතින් අපි මෙහෙට ඒකට මාව විශ්වාස කරන්න ආ වගේම මං කිව්වා එන්න කියලා ප්‍රශ්න නැහැ වැඩේ කළා දෙන්නම් කියලා. ඉතින් ඒ වගේම ඒ විශ්වාස මං තිබ්බා. කෙනෙක්ට පොරොන්දු දුන්නොත් දෙයක් කොහොම හරි අරන් දෙනවා කියලා ඒක කොහොම මොන විදිහින් හරි අරන් දෙනවා. ඉතින් ලයිට් හවුස් කවදාවත් පොරොන්දු කඩ කරලා නැහැ. වෙනද කියනවා කරන්න බැරි දෙයක් තියෙනවා නම් බෑ කියලා කියනවා. කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් පුළුවන් කියලා කියනවා. ඇත්තටම කියන්න තියෙන්නේ දිනේෂ් අයියා ඇත්තටම විශ්වාස කරන්න ඕනේ. පළවෙනි තැන තමයි විශ්වාස. දිනේෂ් අයියා පුළුවන් කිව්වොත් ඒ දේ අනිවාර්යයෙන්ම කරනවා. දිනේෂ් අයියා අනිවාර්යයෙන්ම විශ්වාස කරලා දිනේෂ් අයියාට බාර දෙන්න අනිවාර්යයෙන්ම වැඩේ 100%ක් ෂුවර්. විශ්වාස කරලා ඕනම කෙනෙක්ට බය නැතුව වැඩක් බාර දෙන්න පුළුවන් අනිවාර්යෙන්. ඉතින් ඕගලන්ටත් ඇති සමහර වෙලාවට ඕගලන් ඉන්න පැත්තෙන් වෙන පැත්තකට ගිහිල්ලා අලුතින් ජීවිතේ පටන් ගන්න ඕනි කියලා හිතෙනවා ඇති. එහෙම වුණොත් ලයිට් හවුස් අපි ඉන්නවා එතන.